ඔයාලගේ තොල් කළු වෙලාද? තොල් දෙක රෝස පාට කරගන්න මැජික් එකක් බලමුද? මෙන්න මේක තමයි ඒ මැජික් එක. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. හායි! වෙනදා වගේම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම දරන් ආවේ මගේ තොල් රෝස පාටට තියාගන්න මොනවද මම කරන ස්වභාවික දේවල් කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේක ගෑනු ළමයිට විතරක් නෙවෙයි පිරිමි ළමයිටත් ගොඩක් හොඳ ට්‍රීට්මන්ට් එකක් කියලා මම හිතනවා. ඔය තොල් කළු වෙලා තියන අයගේ එතකොට පිරිමි ළමයිගේ හැම යාලා සිගරට් හැම බොනවා. එතකොට යාලගේ තොල් කළු වෙනවා. ඒවට මේ ට්‍රීට්මන්ට් එක ගොඩාක් හොඳයි. එහෙනම් අපි දැන් මගේ තොල් රෝස පාට කරන මැජික් එක මොකක්ද කියලා බලන්න. අපි මුලින්ම බලමු මම පොඩි ස්ක්‍රබ් එකක් හදා ගන්නවා ඉස්සෙල්ලාම. මොකද තොල් වලත් නිකන් මැරුණ හැම වගේ තියෙනවානේ. ඒ ටික අයින් කරගන්න ඉස්සෙල්ලාම ස්ක්‍රබ් එකක් හදා ගන්නවා. අපි බලමු ඒ ස්ක්‍රබ් එක මොකක්ද කියලා. මුලින්ම අපිට ඕනනවා මෙන්න මේ වගේ කෝප් කුඩු චූට්ටක්. ඒ වගේම මෙන්න මේ වගේ සීනි චුට්ටක් ඕනේ. අපි මේකට වතුර චූට්ටක් දාලා මෙන්න මේ වගේ මික්ස් කරගන්නවා. එහෙනම් අපි දැන් ස්ක්‍රබ් එක ඇප්ලයි කරමු. ඔයාලත් එන්න ඒ වගේ හොඳට ස්ක්‍රබ් කරගන්න. මෙහෙම ස්ක්‍රබ් කරද්දි තමයි තොල් වල තියෙන වරුණහම එහෙම හොඳට ඉවත් වෙන්නේ. මම දැන් තොල් දෙක ස්ක්‍රබ් කරගෙන ආවා. දැන් අපි මේකට ඕන පැක් එක හදාගමු. අපිට මේ පැක් එක හදා ගන්න ඕන වෙනවා කිරි පිටි චුට්ටක්, කහ වලින් චුට්ටක්. දැන් මේ දෙක හොඳට මික්ස් කරලා මේකට වතුර ටිකක් දාගමු. මෙන්න මේ වගේ වතුර චුට්ටක් දාගත්තාම හොඳටම ඇති. දැන් මේක අපි පැක් එකක් විදියට හදාගමු. මෙන්න මේකත් මෙන්න මේ විදිහට ඇප්ලයි කරගන්න. මේ පැක් එක ඉක්මනටම තොල් වලට අල්ල ගන්නවා. ඔයාලා විනාඩි 5ක් විතර මේක මෙහෙමම තියාගෙන ඊට පස්සේ මේක හොදලා අරින්න. දැන් මම මේ පැක් එක විනාඩි 5ක් විතර තිබ්බා. දැන් අපි මේක හොදගෙන යමු. ඔයාලට දැන්ටමත් පේනවා ඇති පාවිච්චි කරපු පළවෙනි දවසේම හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඔයාලා මේක එක දිගටම සති දෙක තුනක් පාවිච්චි කරලා බලන්න. එතකොට තියෙන කළු ගතිය ගිහිල්ලා මගේ රෝස පාට තොල් දෙකක් ඔයාලටත් ලබා ගන්න පුළුවන්. ඔයාලත් මේ පැක් එක හදාගෙන තොල් වල ගාලා බලන්නකෝ. ඔයාලටම වෙනසක් තේරෙයි. ගෑනු පිරිමි දෙගොල්ලම මේ පැක් එක යූස් කරලා බලන්න. මේ වගේ තොල් දෙක රෝස පාටට තියාගන්න ඔයාලත් කැමති නම් මේ පැක් එක යූස් කරලා බලන්න. මේ පැක් එක දවසක් යට දවසක් නැත්නම් හැමදාම හදලා බලන්නකෝ. ඔයාලා ඇප්ලයි කරලා බලලා මටත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.